once again. ආයුබෝවන් පුංචි යාළුවෝ හැමෝටම මම තමයි බෙනුරි ටීචර්. දවස්වල වැස්ස නේද? පුංචි යාළුවා ආසද වැස්සට? එහෙනම් මම අද කියලා දෙන්න යන්නේ වැස්ස වහින්නේ කොහොමද කියලා. ඔයාලා ආසයි නේද පුංචි යාළුවෝ වැස්සට? එහෙනම් අහගන්නකෝ. අපේ ඉර මාමද? ඉතින් ඉර මාමා සැරට පාල තියන වෙලාවට ඒ ඉලේ සැරට මුහුදේ ගංගාලතොල ගහකොළවල තියෙන වතුර අහසට ඇදලා ගන්නවා. පුංචි යාළුවෝ බලනවා ඇති. දැන් මේක අපිට පේන්නේ නැහැ. ඒක තමයි වෙන්නේ හරිද? ඒක අපිට පේන්නේ නැත්තේ ඉරේ රස්නෙට වතුර එහෙම නැත්නම් ජලය වාෂ්ප වෙලා උඩට ඇදලා ගන්න නිසා. පුංචි යාළුවෝ දන්නව නේද ජල වාෂ්ප කියන්නේ මොනවද කියලා? අම්මලට කියලා වතුර එකක් කෝප්පයකට අරගෙන ඒක විනාඩි 5ක් විතර පීරිසියකින් වහලා තියන්න. විනාඩි 5කට පස්සේ කෝප්පේ බලුවම ඔයාලට දැක ගන්න පුළුවන් වේවි. මේවට තමයි ජල වාෂ්ප කියන්නේ. ඒ වගේ අපේ ඉර මාමා ජලය උඩට ඇදලා ගන්නේ වාෂ්ප කරලා. කියන නම තමයි වාෂ්ප වීම. ඉතින් පුංචි යාළුවෝ උඩට ඇදෙන ජල වාෂ්ප අහස උඩටම යනවා. ඉතින් ඉහළ අහස හීතල නිසා ජල වාෂ්ප හීතල වෙනවා. එහෙම ජල වාෂ්ප ගොඩාක් එකතු වෙලා ඉහළ අහස හීතල වුණාම තමයි වලාකුළු හැදෙන්නේ. ඉතින් මේ විදියට දිගටම ජල වාෂ්ප පොළවෙන් ඉහළට ඇදෙනවා. ඒ ජල වාෂ්ප සීතල වෙවි වලාකුළු වල තැම්පත් වෙලා වලාකුළු වල බර වැඩි වෙනවා. එතකොට වතුරු බින්දු විදියට පහළට වැහෙනවා. ඒක තමයි වැස්ස කියන්නේ. දැන් ඔයාලා දන්නව නේද වැස්ස වහින්නේ කොහොමද කියලා? ඔයාලා දන්න නිසා මට හරිම සතුටුයි. ඔන්න වැස්සට දෙමින් නැතුව ඉන්න ඔයාලා ලෙඩ වුණොත් පුංචි බෙනුඩීටත් දුකයිනේ. වැස්ස දිහා බලන් ඉන්න. එහෙනම් පුංචි යාළුවෝ දැන් බෙනුඩීට යන වෙලාව හරි. ආයි පාඩමක් අරන් එන්නම්කා. අපේ පුංචි යාළුවන්ට බලන්න. හරි. ආයිබෝවන් පුංචි යාළුවෝ. තිරුවන් සරණයි. පරිස්සමින් ඉන්න. එතකොට බෙනුඩීට සතුටුයිනේ. බයි.